දවසේ අලුත් වෙන පුවත් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. චන්දිමාල් ජයසිංහ කියන්නේ අප රටේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලෙක්. ඉතින් ඔහු ගැන කලින් කලට පුවත් මවන චරිතයක් තමයි චන්දිමාල් ජයසිංහ කියන්නේ. කෙසේ නමුත් පසුගියදා ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටි එක තිබුණා. ඉතින් පසුගිය දිනවල අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් ඔහු ගැන විවිධ කතා මැවුණා. ඉන්පසු ඔහුගේ ශරීරය වෙනස් වීම සම්බන්ධයෙන් විවිධ කතා සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා. ඉතින් ඇත්තටම ඉන්පසු ටික කාලයකින් නැවතත් ඔහු පුවත් මවන චරිතයක් බවට පත් වෙලා තිබෙන්නේ ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටි එක නිසාවෙන්. වසරෙන් වසරට ඔහු වෙනස්ම ආකාරයේ උපන්දින පාටියක් පවත්වනවා. ඉතින් මෙම උපන්දින පාටිය කවුරුත් හඳුන්වන්නේ රෝයල් බර්ත්ඩේ පාටි එක කියලා. ඉතින් මෙම ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටි එකට අප රටේ ඉන්න ජනප්‍රිය පුද්ගලයන් ඒ වගේම කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයන් වගේම නිරූපණ ශාස්ත්‍රයේ අයත් සහභාගී වී තිබුණා. ඉතින් පසුගියදා පැවති ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටි එකේ ලස්සන ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ඔහු කටයුතු කර තිබුණා. ඉතින් අප රටේ ඉන්න විවිධ ජනප්‍රිය පුද්ගලයන් මෙම ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටි එකට පැමිණ තිබුණා. නිරූපණ ශාස්ත්‍රයේ ඉතාමත් ඉහළින් වැජබෙන පියුමි හංසමාලි ඒ කියන්නේ චන්දිමාල් ජයසිංහගේ සමීපතම මිතුරිය තමයි පියුමි හංසමාලි කියන්නේ. ඉතින් ඇයත් ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටි එක සමග එකතු වී තිබුණා. පසුගිය වසරේ නම් ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටි එකට පියුමි හංසමාලි සහභාගී වී තිබුණේ නැහැ. මොකද ඔවුන් අතර යම් අමනාපකමක් තිබුණ නිසා. නමුත් එම අමනාපකම් සියලුම දේ දුරු වී මෙම රෝයල් බර්ත්ඩේ පාටියට පියුමි හංසමාලිත් පැමිණ තිබුණා. ඒ වගේම කලා ශාස්ත්‍රයේ ප්‍රවීණයන් වගේම ජනප්‍රිය පුද්ගලයන් වන ඩඩ්ලි සිරිසේන මහතාත් ඔහුගේ රෝයල් බර්ත්ඩේ පාටිය සමග එක් වී තිබුණා. ඉතින් කෙසේ වෙතත් කවුරුත් කතා කරන පුවත් මවන චරිතයක් වන චන්දිමාල් ජයසිංහගේ මෙම රෝයල් බර්ත්ඩේ පාටි එක ඇත්තටම සමාජ මාධ්‍ය හරහා කවුරුත් කතා කරන පුවතක් බවට පත් වෙලා තිබෙනවා. ඒ ඔහුගේ අලංකාර ඇඳුම් විලාසිතා ඒ වගේම බර්ත්ඩේ පාටි එකේ තිබුණු ලස්සන දසුන් ගොඩක් දෙනා ඇත්තටම කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම රංගන ශාස්ත්‍රයේ අය සැරසී සිටි ඇඳුම් පැළඳුම් පවා මේ වන විට දැඩිව කතාබහට ලක් වී තිබෙන්නේ අමුතුම ආකාරයේ විලාසිතාවන් වලින් පිරි රෝයල් බර්ත්ඩේ පාටි එකක් නිසාවෙන්. ඉතින් මේ ඔහුගේ 43 වෙනි උපන්දිනයයි. ඉතින් වසර කිහිපයක් පුරා මුළුල්ලේ කරගෙන යන මේ රෝයල් බර්ත්ඩේ පාටිය ඔහුට ඉදිරියටත් ඉදිරි උපන්දින වලටත් කරන්න ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔහුට සුබ උපන්දිනයක් වේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ වගේ අලුත් තොරතුරු දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.